විභාග ජයගන්න රහස් මොනවද? හරි. අපි බලමු මේ උපාය මාර්ග මොනවද කියලා. විභාගයකින් ඉහළින්ම සමත් වෙන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි මේ හොයන්න යන්නේ. හොඳයි. එහෙනම් පළවෙනි පියවර. ඒ තමයි හැම දෙයකටම වඩා වැදගත්ම දේ. හරියට හදපු සැලැස්මක්. මේ සැලැස්මේ ප්‍රධාන කුළුණු දෙකක් තියෙනවා. එකක් තමයි කාලසටහන, අනික පසුගිය ප්‍රශ්නපත්‍ර. කාලසටහනකින් හැම විෂයයකටම හරියට අවධානය ලැබෙනවා. එතකොට පාඩම් කරන කාලය හරිම ඵලදායී වෙනවා. පසුගිය ප්‍රශ්නපත්‍ර කරන්න එකේ නියම වාසිය තමයි විභාග රටාව ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන එක. අවම වශයෙන් අවුරුදු 10කත් පීපර්ස් බලන්න ඕන. ඒකෙන් ලොකු වෙනසක් දැනේවි. හරි. දැන් යමු දෙවනි පියවරට. ඉගෙනගත්ත දේවල් මතකේ තියාගන්නේ කොහොමද බලමු. මේ තියෙන්නේ ඒකට නියම ක්‍රම තුනක්. කිටි සටහන්, ස්පේස් රෙපිටිෂන් සහ අනිත් අයට කියලා දෙන එක. මනස්සිතියම් එහෙමත් නැත්නම් පොඩි නෝට්ස් පාවිච්චි කරාම අමාරු දේවල් මතක තියාගන්න ලේසි. ස්පේස් රෙපිටිෂන්. ඒ කියන්නේ ඉගෙනගත්ත දේවල් ටික කාලයක් ගිහින් ආයෙ මතක් කරන එක. මේකෙන් මතකය හොඳටම තහවුරු වෙනවා. හරිම සරලයි. යාළුවෙක්ට දෙයක් කියලා දෙනකොට ඒක Tamanටම තවත් හොඳට තේරෙනවා. තුන්වෙනි පියවර. ඒ තමයි ජයග්‍රහණයට අවශ්‍ය කරන වටපිටාව හදාගන්න එක. මෙතන තියෙන්නේ පැහැදිලි තේරීමක්. නින්ද, පෝෂණය වගේ දේවල් වැළඳ ගන්න. ෆෝන් එක වගේ බාධා අයින් කරන්න. ඉතින් දවසට පැය 6-7ක නින්දක්, හොඳ කෑම, ඕනතරම් වතුර මේ ටික අනිවාර්යයි. මේකත් හරිම වැදගත්. පාඩම් කරන වෙලාවට ෆෝන් එක පැත්තකින් තියන්න. එතකොට අවධානය නියමයට තියෙනවා. හොඳයි, අවසාන වශයෙන් මේ ඔක්කොම එකතු වුණාම තමයි ජයග්‍රහණය කියන දැනට එන්නේ. එක දෙයක් මතක තියාගන්න. ශලසුම් කරලා ගන්න උත්සාහය තමයි හැමතිස්සෙම ජයග්‍රහණය ගේන්නේ. එහෙනම් අදම පටන් ගන්න. තමන්ගේ පාඩම් සැලැස්මට මුලින්ම එකතු කරන වෙනස මොකද්ද?